අත්දැකීම් ටික මම මෙතන කතාවට එන්නම්. ඉස්සෙල් මම මෙතනින් පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මොකද හේතුව කිව්වොත් මම කියන්නම් කතාව. මේ තියෙන්නේ මගේ කැම්පස් ජීවිතේ මම ගත්ත පළවෙනි ෆෝන් එකයි දෙවෙනි එකයි තියෙනවා. පළවෙනි එකයි දෙවෙනි එකයි මැද එකකුත් තියෙනවා. මේ තියෙන්නේ දැන් තියෙන එක. මම කතාවට එන්න. මේ තියෙන්නේ මම මේ කියන්න උත්සාහ කරන දේ ටිකක් ගැඹුරින් තේරුම් ගත්තොත් හොඳ වෙයි කියලා මට හිතෙනවා. පොඩි උන්ට නම් මේක තේරෙන්නේ නැති වෙයි. දෙමව්පියෙක් මේක අහනවා නම් උන්ට ටිකක් තේරෙයි. මේ තියෙන්නේ මගේ කැම්පස් ජීවිතේ පළවෙනි ෆෝන් එක. මෙන්න මේක තමයි පළවෙනි දඩ ඒරියල් එකකුත් තියෙනවා. මේක උසයින්ට තිය අමාරු අන්න යකෝ බැටරි එක ගලවන්න. හරි එතකොට හරි මේ කතන්දරේ ඕක මේ තියෙන්නේ මෙන්න මෙච්චර උසයි. ඕක තමයි ඉස්සර අපි ඉතින් පාවිච්චි කරේ පළවෙනිම ෆෝන් එක මගේ. හරිනේ කතාව රයිට්. මේ තියෙන්නේ දෙවෙනි එක. මේ දෙකම Nokia. ඉස්සර ඉතින් ඔය Samsung Apple ගොම්පාට්. එහෙම Nokia තමයි සීන් එකේ ඉන්නේ. මේකේ තේරියල් එක තිබ්බ දැන් ඒරියල් එක කැඩිලා. ඔන්න ඒ කතාව එතනින් හරි. එහෙනම් මේක තමයි මගේ පළවෙනි ෆෝන් එක පළවෙනි එකයි දෙවෙනි එකයි. ඊළඟට මෙන්න යකෝ කෝල් එකකුත් මේකට එනවා මේ හරි. ඒක පැත්තකින් තියපන්කෝ. ඒක අයින් කරපන් කෝල් එක නම් මේ තියෙන්නේ දැන් තියෙන එක. මේ තියෙන්නේ දැන් තියෙන. දැන් මම පාවිච්චි කරන එක මේ තියෙන්නේ. ඒකෙත් ලොකු කතාවක් තියෙනවා. පාවිච්චි කරනවා කියලා කිව්වා මම. ඒ කතාව ඇත්ත. මම එතෙන්ට එන්නම්. එතකොට මේ මම පෙන්වුවේ වයසයි පරතරයයි අත්දැකීමුයි මම හිතනවා එකට ගන්න පුළුවන් වෙයි කියලා. මේක ඊට එහා ගැඹුරු දෙයක් මේකේ තියෙනවා. කතාව තේරෙනවනේ කියන්නේ. මේක අස්සර මම වචනයක් දානවා. මම A level ඉගෙන ගත්තේ pure applied. අපේ කාලේ විෂයන් 4යි. මේකෙන් ගන්න තියෙන වචනේ ඕක මේ ෆෝන් මගුලක් පෙන්ලා එක නෙමෙයි කතාව. ගන්න තියෙන එතන මම ඉගෙන ගත්තේ pure applied මම කැම්පස් එකෙත් pure applied කරේ. ඒතර ඒ කතන්දරේ මම හිතනවා ඒක බරපතල අවශ්‍ය වටිනාකමක් තියෙනවා කියලා. මේක ඇති කතාව. ඒතර ඒ අත්දැකීම් ගැන ඔය කිව්වේ මම ගැන විශ්වාසයක් තියලා ක්ලාස් එකට එන්න නම් මම ස්ථීර මම විශ්වාසය ඇති කරන්න ඕන. ඒතර මගේ විශ්වාසය මම ඇති කරන්නේ නැතුව වෙන කවුරුත් ඇති කරන්නේ නැහනේ. ඒක තමයි කිව්වේ pure applied A level කරලා තියෙන්නේ කැම්පස් එකේ pure applied වෙනම ඉගෙන ගත්තා. මොකද මම ක්ලාස් වලට ආසනේ මම ඒක ප්ලෑන් කරලා කරපු දෙයක්. කතාව ඇති. ඒක ඕකයි සාරාංශය. ඒතර අත්දැකීම් ගැන මම ආයි කී ඉන්නේ නැහැ. ඒතර මේක අහන දෙමව්පියෙක් දැනගන්න ඕනේ මේ ආපු රටාව. ඒතර ඇත්තටම කැම්පස් එක මම තව දෙයක් තැනකට එන්නම්. තවත් තැනකට එන්නම් කැම්පස් එකේ ඉන්න කාලෙත් මට එහෙම සල්ලි ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද මම ක්ලාස් ඒ දවස්වල නම් කරා එනේන ෆෝන් එක ගත්තා කියන්නේ රැල්ලට ගත්තා නෙවෙයි. හැබැයි හැම ෆෝන් එකක්ම වගේ මම ගත්තා. ඒ දවස්වල Nokia නේ ඔය දිගටම ඒවන මගේ ළඟ නෑ දැන්. ওই දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හැබැයි දැන් පාවිච්චි කරන්නේ මම මේක. ඒකත් කියන්න. දැන් පාවිච්චි කරන්න කියන්නේ ක්ලාස් වල පාවිච්චි කරන්නේ මේක. කිසිම ක්ලාස් එක මම එතෙන්ට එන්නම්. පොඩක් පිටපැනට කවන්න මෙන්න මේ මගේ ප්‍රතිපත්ති තියෙනවා. මේ ප්‍රතිපත්ති පොරටෝක් විදිහට වැටුණාට මේ ප්‍රතිපත්ති වගේක් තියෙනවා. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒකත් කියලා ඉන්න ඕනි. ප්‍රතිපත්තියක් තියෙනවා. කිසිම හේතුවක් නිසා ක්ලාස් එක හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතු ගොඩාක් තියෙන හේතු ඔක්කොම කියන්න බෑ. මම ක්ලාස් වල ඒවා කියනවා. ඒක ඒ නිසා දැනට මගේ අතේ තියෙන ෆෝන් එක මේක. කතන්ද අතේ තියෙන. ගෙදර තියෙන එක තමයි අරක. ඒතර අද ඒ කියන්නේ ක්ලාස් වල යද්දි කිසිම එකෙක්ට මම ක්ලාස් එකකදී අර රැපල් ෆෝන් එක පාවිච්චි පෙන්නලා නැහැ. ඒ කියන්නේ උන්ට ඊපේන්න මම යූස් කරන්නේ නැහැ. කතන්දරේ කිව්වේ ඒ කතාව ඇති දැන්ට ඒක තමයි සාරාංශය. ඒ වචන ගැලපෙන්නත් ඕනේ. හරි. එතකොට ඒ කතාව ඉවරයි. ඊළඟට ඔන්න එතකොට මේකේ මම කියන්න උත්සාහ කරේ pure applied A level කරලා තියෙනවා. ඊට අමතරව කැම්පස් එකේ ඉගෙනගෙන තිනකොත් ඒ වටිනාකම ඇති විශ්වාසයක් තියන්න ඔන්න මම කියන එකට මම මේද අද දුන්න මේක තමයි මේ තියෙන්නේ. ඇති කියමු. ඒ කතාව එතන ඉවරයි. රයිට්. ඊළඟට අපි යමු ප්‍රතිඵල සමග ටයිප් ටේබල් එකට. මේක තමයි අවශ්‍ය. අපිට වැල්වට අරන් ඕනේ අපිට දීපම් ප්‍රතිඵල ටිකයි. ප්‍රතිඵලත් ඕනේ අපිට ටයිම් ටේබල් එක දීපම්. කතාව සාධාරණයිනේ. රයිට්. වරෙන් කැමරාව මෙන්න ප්‍රතිඵල ටික සාරාංශ ප්‍රතිඵලයක් විතරක් කියනවා. ඊටා සාරාංශ ප්‍රතිඵලයක් කියනවා. මේක තමයි කතාව. ඒතකොට එකෙන් තීරණය කරගෙන තමන්ට ඒක මොන හරි විශ්වාසය ඇති වෙන්නේ මේ වචන ටික දාමු. 2011 ඉඳන් 2007 නුවරමගේ දිස්ත්‍රික්කේ පළවෙනියා හිටියා. 8 9 පොඩ අවුල් වුණා. 8 දෙක දෙවෙනියා තුන්වෙනියා හිටියා. ඔන්න දෙක මට දැන් මතකත් නැහැ. 2 3 10 හිටියෙත් නැහැ. 10ත් ওই වගේ ආසන්න ගානක හිටියා. සෙට් එකක් හිටියා. හැබැයි ඊට සා 11 පටන් ගත්තා පළවෙනියා වින්ද. 11 ඉඳන් අද වෙනකම් පළවෙනියා. 11 ඉඳන් අද වෙනකම් පළවෙනියා. වචනයක් දාන්න තියෙනවා මේ කැන්ඩි කියලා මන් ලිව්වේ. මොකද කුරුණෑගල එක දිගට පළවෙනියා උතන හිටියේ නැහැ. කැඩි තාපු අවස්ථා කීපයක් තිබුණා. ඊළඟට දිස්ත්‍රික්කේ පළවෙනියා. හැබැයි මම සිංහල මාධ්‍ය කියලා වචනයක් දැම්මා. ඒ වචනට හේතුව මේ වචනෙට පොඩි හේතුවක් තියෙනවා. ඒකට පොඩි හේතුව තමයි ඉංග්‍රීසි මීඩියම් දෙන්නෙක් මේක ඇතුලේ ඉන්න මට ඇත්තටම අවුරුදු මතක නැහැ. මේ ආසන්න අවුරුදු දෙක උන් දෙන්න මගේ ක්ලාස් එකවල තිබුණේ නැහැ. ඒතකොට ඒක හැබැයි මම ඉගෙනුවේ සිංහලෙන්. සිංහල පන්ති ඉංග්‍රීසි පන්ති කියලා වෙනම නැහැ. ඒකත් මම දන්නවා නොදැන නෙවෙයි. නමුත් ඉතින් මේක මැද මේක මට කඩලා දාන්න පුළුවන්. දෙකක් නැහැ. මම කියවන දෙකක් නැහැ. දෙවෙනි දෙන්නෙක් නැහැ. පළවෙනියෝ දෙන්නෙක් නැහැ. හැබැයි සිංහල මීඩියම් එකේ සම්පූර්ණ පළවෙනියෝ. ඊටු ඔක්කොම ටික එක දිගට මෙන්න. මේක නුවරේදා ඉඳන් තියෙන කතාවක්. ඕක තමයි සාරාංශය.
මම මේක ඇති කියලා ඊට වඩා කියන්න ඕනේ නැති වෙයි. මොකද කියන එක නෙවෙයි මේක හරි. එතකොට 2023 කැන්ඩි ප්‍රතිඵලය ගැනත් මම සාරාංශයක් කියලා කෙලිම ටයිම් ටේබල් එකට එන්නම්. ලංකාවේ 3 වෙනියා, ලංකාවේ 1 වෙනියා මගේ යාළුවා කවුද දුෂ්‍යන්ත මහබදුගේ, 2 වෙනියා ඇත්තටම මම තාම දන්නේ නැහැ කොහෙද කියලා, 3 වෙනියයි 4 වෙනියයි මගේ ක්ලාස් එකේ, 11 වෙනිය මගේ ක්ලාස් එකේ, ඒ අතර තව එකෙක් හිටියා. ඒ ගැන මම මේ මොහොතේ කියන්නේ මොකද ඒක සාමාන්‍ය පොඩි සිද්ධියක් වුණා එතන. ඒකට හේතුව තමයි මුන් එකෙක්වත් 14 වෙනියත් ඇතුළුව 11 වෙනියනේ 11 වෙනියත් ඇතුළුව මේ 3 දෙනාම මගෙම විතරයි. තව අතර එකෙක් හිටියා. ඌ නොගිය ක්ලාස් එකක් නැහැ. මුන් ගියේ මගේ විතරයි. අර ඌ නොගියේ ක්ලාස් එක නැහැ. මුළු නුවරම ගිහින් තිබුණා. ඒ නිසා මම ඒක මෙතන හයිලයිට් කරන්න දෙන්නේ නැතුව ඉන්නවා. මේ 3 දෙනාම මගේ ක්ලාස් එකේ පළවෙනි 11යි. කතාව ඇති වෙයි මේ සැරේ. ඒතකොට මේ 2023 අන්තිම ප්‍රතිඵල. මේ එතකොට සාරාංශ කතාව පළවෙනි 100න් 87ක්. පළවෙනි 100න් 87ක්. ගිය අවුරුද්දේ 89ක් හිටියා. ඉතින් මේ අවුරුද්ද දෙකක් අඩු වෙලා කොහොම හරි පළවෙනි 100න් 87ක් මගේ ක්ලාස් එකේ. ඕක තමයි මේ ප්‍රතිඵල ටික. මේකෙත් එකෙක් දෙන්නේ ප්‍රතිඵල කියන්න ආවේ නැහැ වගේ කොහොමද ඒක මට ඉච්චර දන්නේ නැහැ. කොහොම හරි ඇවිල්ලා පොතක ලියලා තියෙන ලියපු සෙට් එකේ ඉන්න ගාන තමයි මේ කිව්වේ. මං හිතනවා මේ ටික ඇති කියලා. ඊට වඩා කියන්න ඕනේ නැහැ. ඉතින් මේ ප්‍රතිඵල කියන වෙලාවකුත් නෙවෙයිනේ. විශ්වාසයක් ඇති කර ගැනීමට ওই ටික ඇත්තනම් කතාව ඇති කියලා මම හිතනවා. රයිට්. වරෙන් කැමරාව මෙහෙට. මෙන්න ටයිම් ටේබල් එක අවශ්‍යම දේ මේකනේ. ඒතර මෙතනින් පස්සේ අnder පොරටෝක් වගේකුත් තියෙනවා කොට මම දැන් ඒ ටික පිළිවෙලට එන්නම්. ඒක එනකන් ඒක අවශ්‍ය නැත්නම් මෙතනින් කෙලීම අයින් වුණා. කතාව ඉවරයි. රයිට්. බලමු මේක නුවර ක්ලාස් එකක් තියෙනවා. ෆිසිකල් ක්ලාස් කියන්නේ මේ තියෙන පළවෙනි තුනම ෆිසිකල් ක්ලාස් පටන් ගන්න එක නුවරයි කුරුණෑගලයි නුගේගොඩයි. කතාව හරිනේ හරි. එතකොට ලංකාවටම ඔන්ලයින් ක්ලාස් එක වෙනම තියෙනවා. මම ඒක වෙනම හිරිකෙන්නම්. නුවර ක්ලාස් එක පටන් ගන්නේ මාර්තු 29. කියන්නේ මේ මාසේ දැන් මේ අද මාර්තුනේ. මාර්තු දැන් අද කීවද දිනේ. කොහමරි මේ අද දැන් බදාද මේ 29 පටන් ගන්නවා. 29 සෙනසුරාදා පෙර පස්වරු කියලා තියෙනවා. මේ පස්වරු මම මේක කල් දෙනවා හවස 1ට පටන් ගන්නේ. සුධර්මාරාම ක්ලාස් එක පටන් ගන්නේ. හරිනේ කතාව. ඒතර මාර්තු තේරුණා එක. හරි. ඊළඟට මාර්තු 30 කුරුණෑගල ක්ලාස් එක 30 ඉරිදා ඒක උදේ පටන් ගන්න. උදේ 8ට නිව් ලෙක්සිකෝන් හෝල් එකේදී. ඒක තන්දරෙත් හරි. ඇති ඒක. ඊට අමතරව නුගේගොඩ මේ ක්ලාස් මේකක්වත් මම එතෙන්ට එන්නම්. නුගේගොඩ අප්‍රේල් 1 වෙනිදා අඟහරුවාදා උදේ 8ට තමයි පටන් ගන්නේ. සැසිප් එකේ තමයි ක්ලාස් එක පටන් ගන්නේ. ඕක තමයි සාරාංශය. මේ එකක්වත් අරගෙන පස්සේ මේ එකක්වත් සම්මන්ත්‍රණයක් නෙමෙයි. කිසිම සම්මන්ත්‍රණ සීන් එකක් නැහැ. පළවෙනි දවසේම වැඩ පටන් ගන්නවා. ඒතර මගේ යන සිස්ටම් එකක් තියෙනවා. දැන් මාව නොදැකපු නෑ. ගොඩක් දෙනෙක් දැන් මාව දන්නවනේ. එතකොට ඒ නිසා මේ ලොකු විස්තර කියන්න දෙයක් නැහැ. පටන්ගෙන අර මුල දවසේ ඉඳන් අපි එක දිගට වැඩ යන එකක්. ඉතින් තරමක අසාමාන්‍ය රටාවකට වැඩ යන ක්ලාස් එකක් නෙමේක. ඒතර ඒක ක්ලාස් එකේ විස්තර මෙතන දැන් කියන එක නෙමෙයි. පළවෙනි දවසේම වැඩ පටන් ගන්නවා. ඒක විශේෂ කතාවක්. ඒකත් විශේෂ දෙයක්. ඒක ඇතුළේම තව එකක් තියෙනවා. මේ දෙමාපියෝන්ට පුළුවන් නම් එන්න ඕන. මොකද මේකේ ලොකු කතාවක් තියෙනවා. එදාට ක්ලාස් එකට ආවොත් දෙමාපියෝන්ට මම විනාඩි 15ක 20ක විශේෂ කතාවක් මගේ තියෙනවා. අර අතන මම ලියලා තිබුණා. මම දෙන්න නම් අතන මම ලියලා තිබ්බා ලොවෙත් නැති මගේ ක්‍රම කියලා. ඒ ක්‍රම කීපයක් මම එදාට තමයි කියන්නේ. අද මම එකක් දෙකක් කියනවා. එදාට මම දඩට කියනවා. දෙමාපියෝ අල්ලගෙන දෙමාපියන්ට කියන්න පුළුවන් විශේෂ ක්‍රම ටිකක් තියෙනවා. ඒතර ඒ සහයෝගය ආවොත් තමයි වැඩි දඩට යන්න පුළුවන්. එතකොට ෆිසිකල් එන්න පුළුවන් නම් මේ දෙමාපියෝ මේ ක්ලාස් තුනට එන්න ඕනේ. ඒතර ලංකාවේ පිට ඔය නගර වලින් පිට ඉන්න ඔන්ලයින් වලට සෙට් වෙන්න ඉන්න ඕන එක පටන් ගන්නනේ මේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නේ අප්‍රේල් 4. අප්‍රේල් 4 සිකුරාදා හවස 6ට පටන් ගන්නේ. YouTube live එකකින් තමයි ඒක යන්නේ. කතන්දරේ හරි. මේක මම ටිකක් පහු කළා දැන් මේ කරනකොට පුළුවන් තරම් හැමතැනම ගිහින් ඔය ක්ලාස් ඔක්කොම බරලා තමයි එන්න ඕනේ. ඔය ඔක්කොම ටික බරලා තමයි එන්න ඕනේ. ඒ ආවම තමයි මේකේ වෙනසක් තියෙනවා නම් තියෙන්නේ. ඒතකොට මේකට එනවා නම් මම හැමතැනම කියනවා විශේෂයි කියලා මම කියනවා. විශේෂ වෙන්න වෙන තැනකට ගිහින් එන්න ඕනේ. එකපාරම හොඳයි කියලා ආපු ගමන් විශේෂයක් නැහැ. අපි කොච්චර හොඳට කරත් ඒක විශේෂයක් වෙන්නේ නැහැ. පොඩක් හතර වටේ ගිහින් ආවොත් තමයි විශේෂයක් තියෙනවා නම් තියෙන්නේ. මීට වඩා තව තැනක විශේෂණ පටස් කළ ඉතින්ට පනින්නත් ඕන. ඒක වෙනම කතාවක්. ඒක මම ඉදාට කියනවා. ඒක මම වෙනම කියන්නම්. ඒතර උන ලංකාවටම මේකේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්න දවස් තමයි මේ තියෙන්නේ. ඒතර මේ ටික හරි. ඊට වඩා කතා කරන්න ඕනේ නුවර සුධර්මාරාමේ තියෙනවා. මේක නිව් ලෙක්සිකෝන් හෝල් එකේ තියෙනවා. මේක සැසිප් එකේ තියෙනවා. මේක පටන් ගන්නේ 4 වෙනිදා. කල් ටිකක් වැඩි උනේ මේ හැම එකාගෙම ගිහින් එන එක තමයි හොඳ. වෙනසක් තියෙනවා නම් ඒක දකින්නත් පුළුවන්. රයිට්.